වැඩක් සභාවක් තියෙනවා. අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඉන්නෝනේ. ඒ ප්‍රථමයෙන්ම ඒ ප්‍රධාන සංඝරත්නය අපි අවසර ගන්නවා. ඒ වගේම කතරගම හවුදමක් කියුවා. විශේෂ හවුදමක් කියුවා. ඒ හවුදම් දෙකම කියුවා අපේ මේ ස්වාමීන් වහන්සේලාට නේ. ඊටම රාමණීය ලෙස බැදලෙන මේ පාසලක් අලුතෙන් පාසලක් කරන භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට අස්වා කටවා අනුවින කෝටියක් දෝෂ දෝරී භූත වෙන දෙයක් සාන්තියක් වෙන්න මේ ඉඩම් කඩම් පූජක පැත්තන්ටන්නේ සිල් දනාටම ඒ මලගේ ඥාතීන් ඉන්නෝනම් ඒ මලගේ ඥාතීන් මේ භවගාමීදී සරෝපකාරයෙන් සාර්ථක වෙන්න මේ පින්පෙත් හේතු වාසනා වෙන්නේ කියලා. ඒ වගේ මේ ඉදමඩ කාට තියෙනා වූ ලක්ෂ දෝෂයක්, ප්‍රේත දෝෂයක්, කුම්භාන දෝෂයක්, අස්වා දෝෂයක්, කටවා දෝෂයක්, අනුවින කොඩින කෝටියක් දෝෂ දෝරී භූත වෙන්න ශාන්ත වෙන්නේ කියලා නේ. මේ වදගත් සභාවක් ඉන්නවා මේ ආරාමයට උදව් කරන දායකයන් ඉන්නවා. ඒ දායකයන්ට සිදුන සිතාන්තියක් කළා. ඉස්සෙල්ලම මතබුදුවම බුදු සාසන බාරණ ශ්‍රී විසුද්ධයාන්ව අඩවස්ලා කියලා අපේ කර්මීය ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ සියලු ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරා. ඒ වගේම මේ නෝන මහත්වරුන් දුව දරුවන් සියලු දෙනාටම ඒ සියලු දෙනාටම කතරගම හවුදුම කියලා ආශිර්වාද කරා. ඒ වගේම මේ සතර පෙරේ දායකයන්ට තවදුරටත් කියන්න ඕන. ඒ මොකද මේ වගේ පින්කම් තවදුරටත් කරලා මේ ආරාමේ තවදුරටත් බැබලෙන්නේ කියලා නේද? ඇත්වා කටවා අනවින කෝඩියක් දෝරී භූතවල සිතක් සාන්තියක් වෙන්න. ඒ පත්තින්දී හදවත සෞදම කියලා නම් ඒ අත්තන්ට ආශිර්වාද කරනවා. ඔට්ටු. ඒ තාරිකයක් යන්නේ සෞදම් තුනක් දෙවුවා. ඒ සතරේ දායකයන් දන්නා. මේ ලොකුඩා යෝජනාවට විශේෂයෙන් අපි ස්වාමීන් වහන්සේලාට ඒ සියලු දෙනාටම හෙත්ලාන්තියක් වෙන්න. ඒ මත බුදු වන්නා වූ ශ්‍රී විසුද්ධයාන්ගේ අඩව්වක් තුලක් කියලා නටලා ඒ කට්ටියන් ආශිර්වාද කරනවා. ඔට්ටුයි. Kati
ආශිර්වාදය ඒ කාන්තේම මේ ආනාපන ලැබෙන්නේ කියලා. ඒ කාන්තේම ලැබෙන එක සිදු දෙනා සාන්තියක් කියලා මේ ආශිර්වාද කවියක් කියන එක අපි අවසන් කරනවා.